ආයුබෝවන් ඔබට සාදරයෙන් පිළිගනිමු සර්ජියෝ රමෝස් දැඩිත්ව ක්විස් එකට. අද අපි ඔබට අසීරුම මට්ටමේ ප්‍රශ්න 20ක් ලබා දෙනවා. සූදානම්ද? ප්‍රශ්නය 1. සර්ජියෝ රමෝස් කවදා උපන්වේද? සර්ජියෝ රමෝස් 1986 දී උපන්වේ. ප්‍රශ්නය 2. රමෝස් කුසලාන කීයක් ජයග්‍රහණය කරාද? රමෝස් 4 කුසලාන ජයග්‍රහණය කරා. ප්‍රශ්නය 3. රමෝස් කුමන කණ්ඩායමට අයත්ද? රමෝස් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට අයත් වේ. ප්‍රශ්නය 4. රමෝස්ගේ තරග ප්‍රථම වරට කවදාද? රමෝස්ගේ තරග ප්‍රථම වරට 2005 දී. ප්‍රශ්නය 5. රමෝස්ගේ ජාතික කණ්ඩායම කුමක්ද? රමෝස්ගේ ජාතික කණ්ඩායම ස්පේන් වේ. ප්‍රශ්නය 6. රමෝස් කුමන තනතුරක ක්‍රීඩා කරයිද? රමෝස් සෙන්ටර් බැක් තනතුරක ක්‍රීඩා කරයි. ප්‍රශ්නය 7. රමෝස්ගේ ප්‍රධාන සම්මානය කුමක්ද? රමෝස්ගේ UEFA චැම්පියන්ස් ලීග් සම්මානයක් ඇත. ප්‍රශ්නය 8. රමෝස්ගේ උපන් නගරය කුමක්ද? රමෝස්ගේ උපන් නගරය සෙවිලා වේ. ප්‍රශ්නය 9. රමෝස් කී වතාවක් ලාංඡනයක් දිනා ගන්නා ලදීද? රමෝස් 4 වතාවක් ලාංඡනයක් දිනා ගන්නා ලදී. ප්‍රශ්නය 10. රමෝස්ගේ ප්‍රියතම ක්‍රීඩකයා කවුද? රමෝස්ගේ ප්‍රියතම ක්‍රීඩකයා ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වේ. ප්‍රශ්නය 11. රමෝස්ගේ පළමු කණ්ඩායම කුමක්ද? රමෝස්ගේ පළමු කණ්ඩායම සෙවිලා වේ. ප්‍රශ්නය 12. රමෝස් කුමන වර්ෂයේ ලෝක කුසලාන දිනාගත්තේද? රමෝස් 2010 දී ලෝක කුසලාන දිනාගත්තේය. ප්‍රශ්නය 13. රමෝස්ගේ අංකය කුමක්ද? රමෝස්ගේ අංකය 4 වේ. ප්‍රශ්නය 14. රමෝස්ගේ අභිමානය කුමක්ද? රමෝස්ගේ අභිමානය ලීඩර්ෂිප් වේ. ප්‍රශ්නය 15. රමෝස් කවදා විශ්‍රාම ගත්තේද? රමෝස් 2020 දී විශ්‍රාම ගත්තේය. ප්‍රශ්නය 16. රමෝස්ගේ ආරක්ෂක ක්‍රීඩා ශිල්පය කුමක්ද? රමෝස්ගේ ආරක්ෂක ක්‍රීඩා ශිල්පය ටැක්ලින් වේ. ප්‍රශ්නය 17. රමෝස්ගේ පළමු ජාතික තරගය කවදාද? රමෝස්ගේ පළමු ජාතික තරගය 2005 දී. ප්‍රශ්නය 18. රමෝස්ගේ සමාගම කුමක්ද? රමෝස්ගේ සමාගම ඇඩිඩාස් වේ. ප්‍රශ්නය 19. රමෝස්ගේ සමාජ මාධ්‍ය ගිණුම කුමක්ද? රමෝස්ගේ සමාජ මාධ්‍ය ගිණුම ඉන්ස්ටාග්‍රෑම් වේ. ප්‍රශ්නය 20. රමෝස්ගේ විවාහය කවදාද? රමෝස් 2012 දී විවාහය කළේය. ඔබට ස්තුතියි. ඔබගේ ප්‍රතිචාර අපට ඉතා වැදගතයි. අපගේ චැනලය අනුග්‍රහ කරන්න සහ තවත් ක්විස් වලට පිවිසෙන්න.